හේයි අර්ජුනා මේ තමසට කතා කරන්නේ සිංහල බෞද්ධ කෙල්ලා. සිංහල තේරෙනව ඇතිනේ. සිංහලෙන් කතා කරනවානේ. අපි දන්නවා සිංහල තේරෙනවා කියලා. ඉතින් අර්ජුනා කියලා තියෙනවා අවසන් කැමැත්ත තමසගේ විජය අයියා දිවුරුන් දීම බැලීමලු. ඊට පස්සේ මලත් කමක් නැහැ කියලා කියන්නේ. මැරෙන්න එපා. දැම්ම ඒ ආසාව ඉටු කරගෙන දැම්ම මැරෙන්න එපා. මොකද තව බලාපොරොත්තු තියෙනවනේ නේ. ඔයාගේ අයියා දිවුරුන් දුන්නාට පස්සේ යාපනයේ තමිල්නාඩුවක් කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවනේ. ඒ වගේම තමයි ලංකාව සිතේමෙන් අයින් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවනේ. ඒවා බලන්න ජීවත් වෙයක්. මතකනේ. ඒ බලාපොරොත්තු ඉටු කරන්න නම් ඉටු වෙන්නේ නැහැ කවදාවත්. ඉටු කරගන්න කවදාවත් බෑ. මේක සිංහල බෞද්ධ රාජ්‍යයක්. මේක සිංහල බෞද්ධ රටක්. ඉතින් අර්ජුනා දැම්ම මැරෙන්න එපා. ඒ ටිකත් බලලම පුළුවන් නම් ඒ දේ ඉටු කරගෙනම මැරියා. මතකනේ තාත්තයි ඒ වගේම තාත්තගේ මහ එකයි ඔක්කොම යන්න ගියේ මේ සිංහල බෞද්ධ රට අල්ලන්න ගිහිල්ලා තමයි. මේ ඉතින් දැම්ම මැරෙන්න එපා. ඒ වගේම තමයි අපි දන්නවා පාර්ලිමේන්තු ගිහිල්ලා සිංහලයෝ දෙපිලට කරලා ලොකු සතුටක් ලබනවා. අනුරට බයිනවා, මහින්දට බයිනවා, රනිල්ට බයිනවා, සිංහල පාර්ලිමේන්තුවේ තව සමහරුන්ට බයිනවා. ඒ බැන හිතන්න එපා සිංහලයා හිත දිනා ගන්න පුළුවන් කියලා. සිංහලයා එකතු වෙනවමයි. පාඨපක්ෂ වලට කොච්චර කඩේ ගිහලා රන්න උනත් රට වැටෙන තැන කොහොමද සිංහලයා එකතු වෙනවා. කච්චතිව්, යාපනය, සිංහල මේ මගේ දේශය, හෙළ දේශය අල්ලන් හිතා නැති. ඒ ටිකත් බලලම මැරෙනවා නම් මැරියා. මොකද කවදාවත් ඒ දේ ඉටු කරගන්න වෙන්නේ නැහැ. මොකද හරි ආසයි බලන්න. අර උඹලගේ මහ එක අමුඩ පිටින් ගියේ ඒ විදිහට යනවා බලන්න ආසයි. ඉතින් එතකන් ජීවත් වෙයන් ඒ දේවල් ඉටු කරගන්න ඕනේ නම් බලමු. මේක සිංහල බෞද්ධ රට මෙත් සිතින් බලනවා. හැබැයි ඒ වගේම තමයි සිංහල රටට ජාතියට සම්බුද්ධ ශාසනයට අත තිබ්බහම සිංහලයෝ හැමෝම එකට එකතු වෙනවා. පාඨපක්ෂ එදාට නෑ. හැමෝම එකට එකතු වෙලා මේ ලාක්මවුන්ගේ පණ ටික රකින්නවාමයි. ඉතින් එතකන් ඔබ ජීවත් විය යුතුමයි.